අපේ වැඩේ හරියන්නේ නැහැ ග්‍රාමසේවක මහත්තයෝ. ඈ අපුයි දැන් අපි මොකද කරන්නේ? කුරුම්මාමේ අනුමානයටවත් හිතලා තෙල් සාත්තුවක් කරන්න බැරිද? අනුමානයට කරන්න ගිහිල්ලා නම් ශාස්ත්‍රයේ වලපලට ගොහිල්ලා තියෙන්නේ. සිරිසේල් ළමයෝ ලෙඩාට බෙහෙත් කරන්න ඉස්සෙල්ලා ලෙඩේ මොකද්ද කියලා හරියට දැනගන්න එපාය. කුරුම් උන්නේ කියන්නේත් ඇත්ත තමයි. බලමුකෝ. අපි තවත් උරුම්බුවක් ගහලා ආවේ. ඔව්. එක අත්තේ ලගින්නෙත් එකට කීචි බීචි ගන්නෙත් එක જાතියේ කුරුල්ලෝ කියලා කියනවනේ. බෙලිකටු මලු සොලවලා කන් අඩි දෙක දෙදරවා මාදු ගින්දරේ දමා ගෑණි ඇයිදෝ යන්නේ මාතමා ගෑණි ගස් යට නිදි කිරි හොඳා මෙහෙම කියනවා රෑ මොකටද දවල් උනත් මම නිදියනවා දෙතුන් දවස් නිින්ද නැතත් සෝකේ නෑ හිතේ මාරම ජොලියක් ගෙන දෙයි ගස් යට නින්දේ ලලයි ලිලයි ලයි ජොලියයි නින්දයි එතකොට ජලයි ලිලයි ලයි නින්දයි ජොලියයි ලලයි ලිලයි ලයි කිරි හදව මම්මා කන ළඟ හෙනේ අපි පුරවාගේ. ඇයි බං මට නිදා ගන්න ටින්ගිත්තක් දෙන්නේ නැද්ද? කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට මෙහෙමත් කල යාද පළු වීර ගස් යට අන්දරේ එහෙම කිව්වට උඹ එහෙම කියන්න උවමනාවක් නැහැනේ කිරි හොඳෝ. කියන්න නම් ඕනේ නැහැ තමා. ඒ උනට කියන්න වෙලා තියෙන්නේ මෙහෙමත් කල දවස යාවිද බලු වීර ගස් යට. මම මේ නිකමට අහන්න කිරි හොඳෝ. ඇයි ඇඳ උඩ බුදිය ගන්න බැරි? හොඳටම බය වෙනවනේ. එතකොට මං ඇඳ යට රිංගලා නිදා ගන්නවා. ඒත් බය වෙනවා. බය වෙන නෙවෙයි අප්පෝ. උඹට කියන්න ඇඳ උඩ නිදාගත්තම ඇඳ යටින් ඇවිදින් කොන්දට පයින් අයින්නවා. ඇඳ යට නිදාගත්තම ඇඳ උඩින් ඇවිදින් බඩට අනිනවා. ආයෙත් මං කෑ ගහලා හැරෙනවා. කවුද උඹට බඩටයි කොන්දටයි අනින්නේ? ඒක නම් අහන්න එපා අප්පෝ. මට හතරවිලි ලැජ්ජාව කියලා එකක් තියෙනවනේ බා. ඕක මට කියන්න ලැජ්ජ වෙන්න ඕනේ. කෙනුඹ හැමදාම ගස් යටද බුදිය ගන්න. ඒක තමයි අප්පෝ. මේකෙන් ගැලවෙන්න මොකක් හරි මහ බලවෙනි ක්‍රමයක් කියපන්කෝ. ඇඳ යට ඉඳලා පයින් ගහන්නේ ඇඳයි බිමයි අතර ඉඩක් තියෙන හින්දානේ. ඒ තියෙන්නේ කකුල් හතර හින්දානේ. මං කියන්නද වැඩක්? කකුල් හතර කපලා දාපන්. හරි. හරියටම හරි. කුරුම්මම ගාවට යනවා. කීයටක් ඉල්ලනවා. ගෙහුම් ඇඳේ කකුල් හතරම කපලා දානවා. අප්පෝ. එතකොට මට දිගින් දිගටම බඩට අනේද බං? දැන් මොකාද ඔය පයින් අයින එක? ඒක නම් කියන්න බෑ. ඒක අහන්න එපා. හතරවිලි ලැජ්ජයිනේ. ඔබට ඔය රෑට හීනෙන් ඇවිල්ලා බඩටයි පිටටයි ගහන්නේ ගෑණි. අනික උඹ ගෑනුන්ට ඔච්චර බයයි. උඹ පිරිමියෙක් නේ. හැබැයි නේන්න. මාත් පිරිමියෙක් තමයිනේ. අප්පෝ. මේක අද දෙකෙන් එකක් ඉවර කරගන්නවා. උඹ කොහෙද ඔය කෝච්චි වගේ දුවන්නේ? ඔබ මගේ පිටිපස්සෙන් එන්න එපා. එහෙම වුණොත් මිනි මරුමකට තාක්කි දෙන්න වෙයි උඹට. මිනිහෙක් මරන්න තරම් හයි හත්තියක් තියෙනවා නම් අර රෑට හීනෙන් ඇවිල්ලා බඩටයි පිටටයි ගහන ගෑනිට ඔච්චර බය වෙయ్యේ? දැනට අහගත්ත ටික හොඳටම ඇති. සිරිසේන අයියලා එකාත්තේ වහන කුරුල්ලෙකුට කියලා වැඩේ බාර දීපු මිනිහා මේ වෙනකොට වැඩේ තවත් කරවල් කරගෙන දන්නේ. මම දැනගතිමි මම සැකකලිමි. සැක මම කලිමි මම දැනගතිමි මම සැකකලිමි මම දැනගතිමි. ගැහණිය එන්නේ පයින් අනින්නේ. ඔබ
බියවන්නේ මරහඬ දෙන්නේ. අප්පෝ මේ ඔය අnder දෙවල් නවත්තලා අපිට තේරෙන භාෂාවෙන් කියහන්. ඒ කියන්නේ සරලව. මම දැනගත්ත විදිහට කිරි හොඳාට රැට ඇවිල්ලා ගෑනු මිනිස්සේ පයින් ගහනවා. කිරි හොඳා බය වෙලා මරලා තෝණි දෙනවා. එතකොට කවුද හීනෙන් ඇවිල්ලා කිරි හොඳව බය කරන ගෑණි? නෑ ඒක නම් කිව්වේ නෑ. නේ? මදයි මේකට වැඩක් බාර දුන්නා. කටකයිවාරු ගැහුවට මන් දැනගත්ත තරමක්වත් සිරිසේන අයියලට දැනගන්න බැරි වුණානේ. සමහරක් වෙලාවට ওই කිරි හොඳව බය කරන්නේ මෝහිනී වෙන්න ඇති නේද කුරුම්මාම්මේ? වෙන්න බෑ. වෙන්න බෑ තමයි. ඒ වුණාට මගදී හම්බෙලා ළමයා අතට දිනවා මිසක ඔය රැට හීනෙන් ඇවිල්ලා පයින් ගහනවා වගේ බාල වැඩ කරන්නේ නෑනේ මෝහිනී. රාලහාමි මේ ගෑනු හින්දා තමයි රාලහාමිටවත් මටවත් රාත්‍රියට නිින්දක් නැත්තේ. එතකොට කිරි හොඳෝ රැට හීනෙන් ඇවිල්ලා පයින් ගහන්නේ වයලට්ද? මේ ගෙදරට වෙලා රැට බුදිය ගත්තා නම් ඉවරයිනේ. අනුන්ගේ හීනවල වලට ඔළුව දාන්න නැතුව. අනේ මීට බං අප්පෝ. ග්‍රාමසේවක මහත්තයෝ දවසක් දා මං තනි පංගලමේ දර කන්නකොට නෑ උඹ වහගනින් කට මං කියන්නම්. රාලහාමි දවසක් වයලොට් මහපල්ලේනේ වැඩ කරන්නම්. එරි හොඳෝ මම බය වෙච්ච තරමක් හිතෙම නෑ ගැහුවා කියලා. වීරවරියක් වගේ ගම පුරාම ඕපදූප බෙදා හරින උඹ බය වුණා. බය ගුල්ලියක්. මම බය ගොල්ලි. එතකොට උඹ බය නෑ. හොඳයි මම අතාරින්නේ නෑ. බලගමුකෝ. බය ගුල්ලියක් බං උඹ. මම බය කරන්න. අනරට ඵලයක්. ඔච්චර රාලහාමි මං කරන්නේ. රාලහාමි තනි පංගලමේ ගෑණියක් ඉන්න තැනකට ඇවිල්ලා එහෙම බය කරන එක හරිද? මේක මම බය කරා. ඉතින් මං ඒක අමතක කරේ නෑ. දවසක් දා මං ගොම්මන් වෙලාවේ නාගෙන එනකොට උඹ හිතුවේම නෑ. උඹ එකට එක කරා වයලට්. උඹ අහලා නැද්ද මිනිස්සෙකුට බය වෙන එක යකෙකුට බය වෙනවට වඩා භයානකයි කියලා? ඒ කතාව නම් මාත් අහලා තිනවා කුරුම්මාමි. දැන් ඉතින් රෝගේ නිදානේ දැනගත්තනේ. මට පුළුවන් තෙල් සාත්තු හරියට කරන්න. පොඩ්ඩේ මේ සෝමදාස ළමයිත් එක්ක ගොහිල්ලා මල් පුරවත් තට්ටු කරුමනා කරන අඩුම කරුමු ටික නැති කොලා නම් මේ ඔය ළමයි පොඩ්ඩක් හිටියා නම් එක අතකට අපි බය වෙන්න ඕන
යකුන්ට වඩා මිනිහෙකුටම තමයි. මිනිහෙකුට වින කරන්නේ. අංජය අදින්නේ. උඩ යනකොට කකුල් දෙකෙන් ඇදලා පහතට දාන්නේ. පස්සෙන් ඉඳන් පීයෙන් අනින්නේ. බොරු වලවල් වල දාන්නේ. ඔය සේරම කරන්නේ මිනිහෙක්ම තමයි. හැබැයි කතාවට ආඩම්බරෙන් කියන්නේ ලෝකේ ඉන්න බුද්ධිමත්ම සත්වයා මිනිස්සයා කියන. ඒ වුණාට කරන්නේ යක්ෂයෝ ප්‍රේතයෝ භූතයෝ තියා තිරිසනෙක්වත් කරන්නේ නැති පහත්ම පෙළේ ජරා වැඩ ඕන්න කිව්වා.